ඔතන්ට ඔයාගේ පෝස්ට් එක ෂෙයා වෙන්න ඕන කන්ටැක්ට් කවුන්ට් එක. මම එක්සාම්පල් එකක් විදියට 5 දෙනවා. ඉස්සරහට වීඩියෝ එකේ තේරෙයි මොකක්ද ඒ කියලා. වීඩියෝ එක ස්පීඩ් කරලා තියෙන්නේ. ඔයා ලින්ක් ඩිවයිස් කරපු ගමන් මැසේජ් යන්නේ නැහැ. අතනට අපි දුන්නේ නම්බර් 5ක්නේ කවුන්ට් එක 5ක්නේ. එතකොට ඔතනින් මැසේජ් යන්නේ 5කට විතරයි. ඒ කියන්නේ නම්බර් 5කට විතරයි. ඒක ලින්ක් ඩිවයිස් කරපු ගමන් යන්නේ නැහැ. ඒක යන්න පොඩි ටයිම් එකක් තියෙනවා. එතකන් ලින්ක් ඩිවයිස් කරපු එක අයින් කරන්න එපා. ඒක ඇක්ටිව් කියලා ස්ටේටස් වල පෙන්නයි. හැබැයි අයින් කරන්න එපා. අනිවාර්යෙන් මැසේජ් යනවා. ඊට පස්සේ මම දැන් මෙතන එක්සාම්පල් එකක් විදිහට නම්බර් 5 කවුන්ට් එක දුන්නේ. මම ආයේ එක්ස්ප්ලেইন කරනවා නම්බර් 20ක් දීලා කරන විදිය. ඔතනට නම්බර් 20ක් නෙමෙයි කවුන්ට් එක අපිට 10000ක් වුණත් දෙන්න පුළුවන්. ඒක තමන්ගේ බිස්නස් ප්‍රොමෝට් කරන විදිය අනුව තමයි බලපාන්නේ. ඒ යන 10000ක් යන මැසේජ් එකේ ශ්‍රී ලංකා නම්බර් ඔක්කොම ඇක්ටිව් නම්බර්. කියන්නේ ඒවා WhatsApp රෙජිස්ටර් නම්බර්. ෆේක් නම්බර් නෙවෙයි. එතකොට එයාලා නෝමල් WhatsApp යූස් කරන නම්බර් වෙන්න පුළුවන්. එතකොට ඒක යූස් කරන්න මම රෙකමන්ඩ් කරන්නේ බිස්නස් ප්‍රොමෝටින් විදියට විතරයි. ඔය ස්ටේටස් යූස් වලට ඕවා යූස් කරන්න හොඳ රෙකමන්ඩ් කරන්නේ නැහැ. හැබැයි ඔයාගේ කැමැත්ත අනුව ඔයාට පුළුවන් ඕන දෙයක් කරන්න. මේක ගන්න මං ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි කමෙන්ට් බොක්ස් එකේ හරි මගේ WhatsApp group link එක දාලා තියන්නම්. ඒකට join වෙලා ඒකේ ඇඩ්මින්ට මැසේජ් එකක් දාන්න. එතකොට එයා ඔයාලට විස්තර කියයි තව වැඩිපුර.